හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කමලවර්ණ ජයකොඩි හෙවත් ගණේමුල්ල වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේ හිමිකරුවගේ බිරිඳ වන එම වලව්වේ හිමිකාරිය බව කියන කාන්ති ස්වර්ණමාලී මීදනිය ජයකොඩි මහත්මිය මිය යාමෙන් පසුව එම දේහය ඇයගේ රියදුරු වන KAD රෝහිත යන අයට බාර දී ඇති බවට පුවතක් මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරනවා. ඒ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි. මේ යන විට 74 වෙනි වියේ පසු වූ කාන්ති ස්වර්ණමාලී මීදනී ජයකොඩි මහත්මියව අවසන් කාලයේදී රැක බලාගෙන ඇත්තේ ඇගේ රියදුරු විසින් බව සඳහන්. මේකී කාන්තාවගේ මෘතදේහය එසේ ඇගේ රියදුරු වෙත බාර දීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ එම මෘතදේහය බාර ගැනීමට පවුලේ ඥාතීන් විශාල පිරිසක් ඉදිරිපත්ව ඇති නිසාවෙන්. ඒ අනුව ඇගේ මල සිරුර දින 6ක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා අනතුරු මෙලෙස රියදුරට බාර දීමට කටයුතු කර තිබෙනවා. කාන්ති ස්වර්ණමාලී මීදනී ජයකොඩි මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ගණේමුල්ල වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේදී මිය ගොස් ඇත්තේ මීට දින 7කට පමණ පෙරදී බව සඳහන්. අනතුරු රාගම ශික්ෂණ රෝහලේ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම සිරුර සම්බන්ධව පශ්චාත්මන පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එහිදී අනාවරණයව ඇත්තේ මෙම මරණය රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදු වූ ස්වභාවික මරණයක් වන බවයි. අනතුරු ඇගේ මෘතදේහය ඇගේ රියදුරා විසින් බාරගෙන ඒ ගණේමුල්ල වැලිපිල්ලෑව ප්‍රදේශයේ පිහිටි ජයකොඩි වලව්ව වෙත ගෙන ගොස් පසුගිය 22 වෙනිදා පොල්හේන පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කර තිබෙනවා. එම කාන්තාව මිය යන විට ඇය සතුව රුපියල් කෝටි 200ක් පමණ වත්කම් තිබී ඇති බව සඳහන්. එම පරපුර විසින් ගණේමුල්ල කමාන්ඩෝ යුද හමුදා කඳවුරට වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයට සහ ප්‍රදේශීය විහෙර විහාරස්ථාන රැසකට තමන් සතු ඉඩකඩම් රැසක් නොමිලේ පරිත්‍යාග කර ඇති බවත් සඳහන්. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.